කතා කරන්න ඕනේ හෙර කැම්පස් එක ගැන. අපිට හෙර කැම්පස් එකෙන් ගොඩක් ලොකු සපෝට් එකක් හම්බුණා මුලින් ඉඳන්ම. අපිට ප්‍රී මෙඩිසින් ක්ලාසස් තිබ්බා මුලින් ඉඳලා. ඉතින් ඒවවල අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මං ක්ලාස් එකට ජොයින් වෙද්දී හිටියට වඩා දැන් ගොඩක් ලොකු නොලෙජ් එකක් මට තියෙනවා. අම්මලා තාත්තලා ඔක්කොමත් එක්ක අපේ අර වයිට් කෝට් එක දාද්දී ඉතින් ලොකු සතුටක් ආවා. අර හෙර කැම්පස් එකත් එක්ක වැඩ කරද්දී ඉතාමත් පහසුයි. ඕන ප්‍රශ්නයක් ඇහුවොත් ඕනම වෙලාවක උත්තරයක් දෙනවා. මේ දක්වා හොඳ සංවිධානයකින් තමයි අපි සැලසුම් කරලා තිබ්බේ. අපිට හෙර කැම්පස් එකෙන් ලොකු සපෝට් එකක් දෙනවා ඒ වැඩ ටික කරගන්න. කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව මුලින් ඉඳන්ම අපි ගැන හොයලා බලලා අපිට ඉස්සරහට කරන්න ඕන වැඩ ටික කියලා දෙනවා. අපිට ගොඩක් උදව් කරනවා, හැමතිස්සෙම කෝල් කරනවා, අපිව දැනුවත් කරනවා. ඇත්තටම හෙර කැම්පස් එකෙන් ලොකු උදව්වක් වුණා මේ තැනට එන්න. හෙර කැම්පස් ආයතනය පිළිබඳව අපිට ලොකු පැහැදීමක් ඇති වුණා. ලොකු අවබෝධයක් ලැබලා දුන්නා හෙර කැම්පස් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව. ඇත්තට මට සතුටුයි අද මේ වැඩසටහන සහභාගී වීම පිළිබඳව. හෙර කැම්පස් ආයතනය අපිට ලොකු සහයෝගයක් දුන්නා මේ තැනට අද මේ අපි ඇවිල්ලින් තැනට යන්න. ඒ වගේම තව ඉදිරියට අපව ඉහළ තලයකට උස්සලා තවන්න හෙර කැම්පස් ආයතනය අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම හෙර කැම්පස් ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව. මට ඒ පාත්වේ එක ගැන ලොකු අයිඩියා එකක් තිබුණේම නෑ. කොහොමද යන්නේ ඒ දේවල් ගැන සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා කියලා දීලා A to Z ඒ හැමදේම හෙර කැම්පස් එකෙන් කෝඩිනේට් කරා. එතකොට ඩොකියුමන්ටේෂන් වැඩ ගැන නම් කිසිම දෙයක් ඒ කියන්නේ අපිට හිතන්න අර ඔළුවේ බරක් තිබුණේ නෑ. ඒ සම්පූර්ණ රෙස්පොන්සිබිලිටි එක ගත්තා. එතකොට එහෙට ගියාට පස්සේ දැන් හෙර කැම්පස් එකෙන් කලින් අප සීනියර්ස්ලාකින් ලොකු සපෝට් එකක් හම්බුණා අපිට හෙට ගිහිල්ලා ඇඩප්ට් වෙන්න. ඒ අතරතුරත් හෙර කැම්පස් එකෙන් හැමතිස්සෙම කන්ටැක්ට් කරගත්තින් මම ඔයාලට කියන්නේ කිසිම දෙයක් ගැන හැම බොරි වෙන්න එපා. ඔයාලා හරි තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ ඉදිරිය ගැන ඔයාලට ලොකු හෝප්ස් තියෙන්න පුළුවන්. මෙහෙම කරනවා කියලා කිසිම දෙයක් ගැන බය වෙන්න එපා. ඉතින් එතනට ගියාට පස්සේ දැන් මම සෙකන්ඩ් ඉයර් එකේ වෙලත් හෙර කැම්පස් එකෙන් හෙට ගිහිල්ලා අතාරින්නේ නැහැ. කියන්නේ හැම වෙලාවෙම එක්සෑම්ස් තියෙනකොට ඒක කොහොමද ඒ හැම දෙයක් ගැනම අපිත් එක්ක කන්ටැක්ට්ස් තියාගන්නවා. ඉතින් ඒ කියන්නේ අපිට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒත් අපිට පුළුවන් වග කියන කට්ටියට ගනුන් දෙන්න. ඒ වගේම අපේ එක කැම්පස් වල ශ්‍රී ලංකන් කමියුනිටි එකක් තියෙනවා. ඒකෝට හැමෝමත් එක්ක ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මොකක් හරි වුණොත් හෙර කැම්පස් එකෙන් කන්ටැක්ට් කරගන්න පුළුවන් ඕනේ වෙලාවක. වෛද්‍යවරයෙකු වෙන සීනියර් සභා කරගන්න තමයි බල මේ විදිහට යන්නේ. ඇත්තටම කියනවා නම් මේ වෛද්‍ය විද්‍යාවට අදාළ අධ්‍යයනයට අදාළ ප්‍රධාන සබ්ජෙක්ට් ටික ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක දැනගෙන යන. ඒ වගේම මේ වගේ මූලික අධ්‍යාපනයක් දීලා මේ වගේ දෙයකට සම්බන්ධ වෙනවා කියන්නේ තාම හොඳ දෙයක්. මේ ආයතනයේ සම්බන්ධව මේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ඉන්න මේ ආයතනයේ මගින් යවලා තියෙන ශිෂ්‍යයන්ගේ දෙමාපියෝ ඒගොල්ලොත් එක්ක කතා කරලා බලුවා. ඒගොල්ලෝ highly recommended අපි එදිරියත් ඔතෙන්ද යවන්න ඕනි කියලා තීරණය කරා. මිල ගණන් පිළිබඳව පොඩ්ඩක් කටින් හොයලා බලද්දී තාම අඩු මුදලකට තමයි මේගොල්ලෝ කරන්නේ. තාම හද සේවයක් පිළියට යන්නේ. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේක සංවිධානය කරන අයට. ඒ ආයතනයේ සියලුම මහත්ම මහත්මීන්ට